එක්කා US Haliba USA මේක බෝග කුළුණා 50ම සාර්ථකව කරගෙන යනවා 42ක් සාර්ථකවම කරගෙන යනවා කවුද මේක වෙලා තියෙන්නේ මාස 6ක් යනකම් ආයේ ඒකේ මේ වැල් යන වර්ග හැමදේම නැහැ අපිට කිසිවක් කරගන්න බෑ හැමදේම ඉල්ලන ආණ්ඩුවෙන් රජයෙන් හැමදේම ඉල්ලන මිනිස්සු ජීවත් වෙන රටක සමාජයක මේ පදවිය සුදර්ශන ගමේ ඉන්න අපේ ගොවි මහත්මියක්ම නෙමෙයි. ගෙදර Tamanට කන්න බොන්න අවශ්‍ය කරන ආහාර පාන වලට භෝග වගාවක් කළ පළියටම ගොවි මහත්තයෙක් වෙන්නේ නැහැ. ගොවියෙක් වෙන්නේ නැහැ. අපි හැමෝටම පුළුවන් Taman කන බොන දේවල් ගෙදරම වවා ගන්න. තමන්ගේ කාල වේලාව තියෙන අනුව ඊකට පහසු ක්‍රම තියෙනවා. ඒවට කාලය කැප කරගෙන මේ දේවල් කරගත්තොත් අපිට ශරීර සෞඛ්‍යයට අවශ්‍ය කරන ආහාර ටික හදා ගන්න පුළුවන් ගෙවත් එම. ඒකට හොඳම උදාහරණය සපයනවා පදවියේ සුදර්ශන ගමේ අපේ මේ කාන්තාව පිරිස. හැමදාම ඉතින් අපිට අපේ අම්මලා තමයි අපිට හැමදේම කියලා දුන්නේ. ඒ වගේම මේ අම්මලාත් මේ රටට සමාජයට බොහොම වැදගත් පණිවිඩයක් දෙනවා. මේ ගෙවත්ත කාබනික පොහොර වලින් පමණක් බගා කරන ගෙවත් ඉතින් කාබනික පොහොර ඒගොල්ලෝ ගෙදර හදා ගන්නවා. මේ පැල හොඳට හැදිලා තියෙනවා. සහ ලස්සන නමක් මම අද ඉගෙන ගත්ත වචනයක් මේ මොන කුළුණද? භෝග කුළුණ. හරි ලස්සන නමක්. පොහොර වලින් හදාගත්ත පස් ඒ ශේෂ්ත්‍රය හදාගත්ත මේ බෑග් දෙකකින් හදාගත්ත කුළුණට හැම තැනින්ම අවශ්‍ය කරන වැල් ටික එකතු කරලා ඒ වැල බොහොම ලස්සනට වියනක් වගේ ගිහිලා තියෙන එක දකින්නත් ලස්සනයි. හරිම සරලයි. හැබැයි සාර්ථකයි ප්‍රතිඵලය අතිසාර්ථකයි. ඉතින් මේ ආදර්ශයට ඔබට බොහොම ස්තුතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය අපි දෙන්නම්. ඒක ප්‍රචලිත වෙමින් පවතිනවා කියනවා මේගොල්ලෝ දැක්කහම මටත් ආස හිතුණා. ඒ වගේම මේ පදවිය ප්‍රදේශයේ ඒක ප්‍රචලිත වෙනවා. මම කියන්නේ හොඳ දේවල් පුළුවන් තරම් අපි වැළඳ ගමු. කෙටි කාලීනව ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව, ක්ෂණික දේවල් වලට යන්නේ නැතුව, අපේ පහසුව ගැනම හිතන්නේ නැතුව, එතනදී අපිට බෙහෙත් ගන්න යනවා සෑහෙන කාලයක්. සනීප කරගන්න. ඒ නිසා මහන්සි වෙලා හරිදී වගා කරගෙන කෑවහම ඒ බෙහෙත් ගන්න යන තියෙන කාලේ අඩු කරගන්න පුළුවන්. ඒ නිසා යහපත් දේවල් සමාජගත කරමු. මේ පදවියෙන් දෙන ආදර්ශය මුළු රටටම